ගරුතර ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවකදී කාන්තාවන් බුලත් අතද්දී ආරාධනාව නොකරන්නේ පැරණි සිරිතක් නිසාද නැතහොත් මෑත කාලයේ සිරිතක් නිසාද පහදා දෙන්න. තවදුරටත් ප්‍රශ්නය අහනවා. කාන්තාවන් පමණක් ඇති තැනකදී ධර්ම දේශනා නොකරන බව රූපවාහිනී නාලිකාවකදී ස්වාමීන් වහන්සේ නමක් පෙන්වා දී විනය පිටකයේ සඳහන් කර ඇති බව සඳහන් කළා. නුවණැති පුරුෂයන් එක් අයෙකුවත් සිටීම අත්‍යවශ්‍ය බවද සඳහන් කළා. මේ පහදා දෙන්න. හොඳයි ප්‍රශ්නේ ඇහෙන්න ඇති. කාන්තාවන් බුලත් අතක් දීලා භික්ෂුන් වහන්සේ නමට ආරාධනා කිරීම කියනකොට මේක තේරුම් ගන්න ඕනේ පැරණිදන් තියෙන සිරිතක් තියෙනවා. පුරුෂ පක්ෂයක් ඉන්නවා නම් ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනවා නම් එතන මූලික වෙන්න ඕනේ පුරුෂ පක්ෂයේ. ඒක ස්වභාවයක්. නිසා බුලත් අතක් දීලා ආරාධනා කිරීම කරන්න ඕනේ පුරුෂ පක්ෂයේ කෙනෙක් ඒකයි ඒක සම්ප්‍රදායක් වශයෙන් කරන්නේ. ඒතකොට යම්කිසි විදියක මෑණි කෙනෙක් ධර්ම දේශනාවක් කරනවා නම් කාන්තා පක්ෂයේ බුලත් අතක් දීම කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම එකේ විරුද්ධතාවයක් නැත්නම් බුලත් දැක් වට්ටියක් දීලා ආරාධනා කරත් ඒක සම්ප්‍රදායක්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් පිරිමි ඉන්නවා නම් ඒ තැනකදී කාන්තාවක් දැක් වට්ටියක් දීලා ස්වාමීන් වහන්සේට ආරාධනා කිරීම සිරිතක් නෙවෙයි. විශේෂයෙන් පෙන්නලා තියෙනවා කාන්තා පක්ෂයට අනුශ්‍රවණය. අනුශ්‍රවණය කියන්නේ පැත්තකින් නම් බණ අහනවා. ඉදිරියට ඇවිදලා එහෙම ප්‍රශ්න කිරීම සිරිතක් විසින් තිබුණේ නැහැ. පෙරසිරිත සිරිතක්. ඒකයි ඒ කාරණේ. ඒ නිසා ඒකෙදි ප්‍රශ්නයක් නැහැ. අනුශ්‍රවණය කියලා මාර්ගඵල අවබෝධයට බාධකයක් නැහැ. ප්‍රධාන වෙන්නේ කවුරු හරි දෙන උපාසකවරු ඉන්නවා නම් එහෙම කෙනෙක්. හැබැයි එහෙම කෙනෙක් නැති අවස්ථාවක් තිබිලා ධර්ම දේශනා කරපු දැන් හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා. කොසල් රජුරුවන්ගේ අන්තఃපුරයක හිටියා 500ක් අන්තఃපුර කාන්තාව. මේ අන්තঃපුර කාන්තාවන්ට ධර්ම දේශනාවක් අහන්න අවශ්‍ය වෙලා ඒ සඳහා භික්ෂුන් වහන්සේ නමක් වැඩමවා ගන්න අවශ්‍ය වුණා. මේ ගැන කිව්වහම බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ යවලා තියෙනවා. හැබැයි මහා ගැඹුරු දෙයක් ඒක තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ යවුවට පස්සේ ආනන්ද හාමුදුරුවන්ගේ ධර්ම දේශනාව අහලා ඒ 500ම චිත්ත ප්‍රසාදයටපත් වුණා. බොහොම සතුටුත් වුණා. තමන්ට ලැබිලා තියෙච්ච සලු 500ක් ආනන්ද හාමුදුරන්ට පූජා කරලා තියෙනවා චිත්ත ප්‍රසාදී. දැන් මෙහෙම පුරා කතා තියෙනවා ඒ ආනන්ද හාමුදුරුවෝ ධර්ම දේශනා කිරීම මුල් කරගෙන. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ මෙහෙම සලු 500ම අරන් වැඩියා කියලා හිටන් ආරම්භ වෙනකොට කොසල් රජුරෝ අහනවා. ආනන්ද හාමුදුරුවෝ සලු පිළිවෙලෙන් දෙන්නේ. ඔච්චර සලු මොකටද? ඉතින් එහෙම දන්නේ නැහැ අරගෙන අපි පූජා කරලා උන්වහන්සේ අරන් වැඩියා කියලා. ඉතින් මේක තව දීර්ඝ කතාවක්. ඒ රාජ්‍ය උන්වහන්සේ හැම වෙලාවෙම සලු වලට මොකද කරන්නේ? ඔබ වහන්සේ මෙච්චර සලු පිළිගත්තද කියලා අහලා ඉතින් පිළිගත්තයි කියලා ඉතින් හේතුව අහපුවාම පෙන්නලා දුන්නා. බට ගන්න නෙමෙයි සංඝයා උදෙසා තව ඕන තරම් ඉන්නා භික්ෂුන් වහන්සේලාට සලු අඩුපාඩු අය ඒ අය නිසා දෙන්නයි මම ගන්නෙ. ඒ ත්‍රිවිධ සලු වලට මොකද කරන්නේ කියපුවාම ඒවා එකින් එකට විග්‍රහ කරලා පෙන්නවා. අන්තිමට ඒවා පාවිච්චි කරන හැටි. ඒවා අයින් අරගෙන එක එක කොටස් පාවිච්චි කිරීම මූල අත පය පිහින්ද ගන්නවා. අන්තිමට බැරි දෙනවා පය පිහින්දක් ගන්නවා. ඊට පස්සේ අහකර දාන්නේ ඒවා පොඩි පොඩි කෑලි වලට ඉල්ලලා හිටන් මැටි එක අනලා ඒවා ආසනෙ තියලා මැටි ගහනවා නැත්නම් බිත්ති ආදියට තියලා මැටි ගහනවා. ඒවත් අහකට දාන්නේ. ඒතර අර සීත උෂ්ණ ආදීන් ඇති වෙන්නා වූ බාධක නැති වෙනවා කියලා මෙහෙම පෙන්නගුවා. ඔබ වහන්සේලාට පූජා කරන දේ අවසාන නූල් පොට දෙනකම් ප්‍රයෝජන ගන්නවානි. මෙන්න වගිනු සලු 500ක තව සලු 500ක් පූජා කරලා ගියා තියෙනවා. ඒක කතාවක්. පිනේ පිටේ තමයි වත් තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී පෙන්නලා තියෙනවා. එහෙනම් ඉත්‍රීන්ට විතරක් මේ ධර්ම දේශනා කරන්න එපා කිව්ව කතාවක් නෙමෙයි තියෙන්නේ. ඒකයි උදාහරණයක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්ත්‍රියකට තනියෙන් ඉන්න ස්ත්‍රියකට වචන 5කට වැඩි දේශනාවක් කරන්න එපා කියලා. තනියෙන් ඉන්න ස්ත්‍රියකට බහ තේරෙන කෙනෙක් ඉදිරියේ කතා කරාට කමක් නැහැ. ඒත් හොඳට මනා සංවරය තියාගෙන සතර පද ගාථාවකට සීමා කළ බණ කියන්නේ එහෙම දේශනාවක් තියෙනවා. ඉතිරින්ට බණ කියන්න එපා කියලා එහෙම එකක් කියලා නැහැ. තනි ස්ත්‍රියෙකුට හුදකලාව එහෙම කියන්න යන්න එපා කියලා විනය පෙන්නලා තියෙනවා. ඉතිරින්ට ධර්ම දේශනා කරන්න එපා කියලා පෙන්නපු දෙනක් එහෙම කියලා දෙනක් කියලා නැහැ. ඒ බහ තේරෙන තව පිරිමි කෙනෙක් කියලා පෙන්නපු දෙනක් නැහැ. බහ තේරෙන කෙනෙක් ඉදිරියේ කියලා තියෙනවා. එහෙනම් බහ තේරෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කියන බහ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ ඉදිරියේ ඉතිරි කෙනෙක් කියලා පුද්ගලයා කතා කරනවා නම් බොහොම
සුළු වචන ගන්නකින් කතා කරන්න. මනස 100කින් කතා කරන්න කියලා පෙන්නනවා. පිරිසකට ධර්ම දේශනා කිරීමේදී ස්ත්‍රිය පුරුෂය කියලා ප්‍රශ්නයක් නැහැ. ඒතකොට නම් පුරුෂ පක්ෂයක් ඉන්නවා නම් ඒ අය මුල් වෙන්න ඕනේ. ඒ අනිකාට බනහඬ අවස්ථාව සලසලා දෙන්නේ නැහැ. මේ ඉන්නවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ස්ත්‍රීන්ව හිටපු දැන් දේශනා කරපු දෙයක් තමයි 500ක් ස්ත්‍රීන්ට ධර්ම දේශනා කරපු කතාව. අන්තපුරේ කවුරුවත් පුරුෂයෝ නැහැ. ඉඳලා තියෙන ස්ත්‍රීන්මයි. ආනන්ද හැමතුරු බුදුරන් වහන්සේ මනුමත කරලා යවලා තියෙනවා. ඉතින් ඒකෙන් පේනවා එහෙම ස්ත්‍රීන්ට දේශනා කරන්න එපා කියපු කතාවක් නෙමෙයි ඉතින් තියෙන්නේ. ස්ත්‍රියකට හුදකලාව තනියෙන් ඒ වගේ කතා කරන්න යන්න එපා. ඒක තහනම් කරලා තියෙනවා. එහෙම කතා කරන අවස්ථාවක් තියෙනවා බහතීරේ තවත් කෙනෙක් ඉදිරියේ කතා කරන්න කියලා තියෙන්නේ. ආ පිරිමියෙක් කාන්තාවක් කියන නම් විනය විග්‍රහ කරලා නැහැ. ඉතින් සමහර ලාට එක එක අදහස් වලින් ඔහොම කියනවා වාගයක් විනයෙන් බලා ගන්නවා වාගයක් අතින් දානවා එහෙම කියන්න ගියාම ඒකත් කරදරයක්. ඉතින් හොඳට තේරුම් ගන්න ඕනේ.